බලන්න අපේ අයියා සම්පූර්ණ බස් එකට වගේ කියලා ඉවරයි 3% එක තනියම කරනවා. Hi guys මම මලියා. එහෙනම් අදත් යන් අලුත් ස්ටෝරි එකකට. Hello guys. කොහොමද ඉතින්? ඔන්න ඉතින් පොසොන් පොයේ දවසේ උදේම ඉතින් අපි ආවා දන්සල් පොලියකට. ඔන්න ඉතින් දන්සල් පොලියෙන් තමයි අපි අද දවසේ පටන් ගත්තේ. දැන් ඔයාලට ඉතින් අනුරාධපුර ගිහිල්ලා අපි වීඩියෝ එකක් අරගෙන ආවනේ. ඔන්න ඊට පස්සේ අරන් ආවේ ඉතින් පොසොන් පොයේ දවසේ තිබ්බ මිහිඳු පෙරහැර. ඔන්න ඉතින් පෙරහැරට කලින් ඉතින් කණ්ඩත් ආවා. පටන් ගත්තේ ඉතින් මෙන්න මේ හරියට තමයි ඉතින් කාලා බීලා එපා හැම දෙයක්ම කරන්න. ඔන්න ඉතින් අපි කඩේකට ඇවිල්ලා ඉතින් අපේ ඩිනර් එකත් අරගෙන ඔන්න ඉතින් අපි පටන් ගත්ත පෙරහැර බලන්න. ඔන්න ඉතින් අපි ඉතින් 3% රයිස් එකක් තමයි ගත්තේ ඉතින් 3 දිනට කන්න කොහොම හරි ඉතින් මම තනියම වැඩ ඇල්ලුවා. ඔන්න ඉතින් මේ තියෙන්නේ අපේ කැම්පස් එකේ ඉස්සරහ. මම රජරට යුනිවර්සිටි එකේ ඉන්නේ. ඉතින් රජරට යුනිවර්සිටි එකේ අපි දැන් අවුට් වෙනවා. ඇත්තටම ඉතින් ලොකු මතක ගොඩක් තියෙනවා කැම්පස් එකත් එක්ක. මේ තියෙන්නේ ඉතින් අපේ පොඩ්ඩ හදපු ලස්සන වෙසක් කූඩුව. ඉතින් අපි ඊට පස්සේ බලමු කැම්පස් එක ඉස්සරහ ගහලා තිබ්බ තොරණ. ඔය තියෙන්නේ පේන්නේ ඉතින් ඔය ඉස්සරහින් තියෙන්නේ තොරණ. ඉතින් ඉස්සල්ලා වීඩියෝ එක ගද්දි ඉතින් මම ඔය හදලා කැම්පස් එකට කලින් ආපු ගමන් තමයි ගත්තේ කොහොමද සෙනගේ ඉතින් මේ ඇවිල්ලා ඉතින් මිහිඳු පෙරහැර බලන්න ඇවිල්ලා ඉන්න ඔක්කොම කට්ටිය කොහොමද කැම්පස් එක ඉස්සරහ ෆුල් අද. ඇත්තටම ෆුල් ලෝඩ් එකක් ගහලා තියෙන්නේ ඉතින් දැන් ඉතින් පාර හොඳටම බ්ලොක් වෙලා තියෙන්නේ. තව ටිකකින් පෙරහැර පටන් ගන්නවා. ඔය ඉතින් ඉස්සරහ තියෙන්නේ ආවේ තියෙන්නේ මේ ක්ලිප් එක. ඔය ඇවිල්ලා කවුරුත්ම නැති ටයිම් එකේ ඔන්නම තොරණ වීඩියෝ එකක් ගත්තම. ඔන්න ඉතින් තොරණ තියෙන විදිය. ඔය කැම්පස් එක ඉස්සරහ ගහලා තිබ්බ තොරණ අපි. ඔන්න ඉතින් ඒ ඔක්කොම ඉවරලා ඔන්න ඉතින් අපි දැන් ඉඳගත්තා ඉතින් කැම්පස් එකේ ඉස්සරහින් අපේ පෙරහැර බලන්න. ඔන්න ඉතින් කැරකින මේ මලකුත් ගත්තා අපි අතර. දැන් ඉතින් පූග ඉන්නවා ඉතින් ඉන්න ඩබල. ඔන්න ඉතින් පෙරහැර දැන් පටන් ගන්න තමයි යන්නේ. අපි බලමු එහෙනම් ඔන්න ඉතින් ඉස්සරම කසකාරයෝ ටික එනවා. අපි බලමු පෙරහැර කොහොමද කියලා. හරි එහෙනම් දැන් පෙරහැර පටන් අරගෙන තියෙන්නේ කොයි බලන්ද ඉතින් මිහිඳු පෙරහැර බලන්න ආපු කට්ටිය ඉන්නවා නම් වීඩියෝ එකට කමෙන්ට් එකක් දාමු. මෙතන ඉඳගෙන හිටපු අය ඉන්නවනේ ඉතින් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් ඉතින් කැම්පස් එකේ තමයි මෙතන ගොඩක් හිටියේ. ඔන්න ඉතින් පෙරහැර පටන් අරගෙන අපි එහෙනම් පෙරහැර දිගට බලාගෙන යන්. පෙරහැරේ ෆුල් වීඩියෝ ක්ලිප් ටිකක් තියෙනවා. ඔන්න එහෙනම් මම එහෙනම් කතාව නවත්තන්න. එහෙනම් අපි පෙරහැර බලමු. අච්චර කල් ඉතින් වීඩියෝ වල ඩබින් එක කරේ මමනේ. එහෙනම් ඔන්න ඉතින් අහගන්න අපේ නිවේදක මාම පෙරහැරේ ලස්සනට විස්තරය දෙනවා. ඔන්න එහෙනම් පෙරහැර බලන්න. මිහිඳු පෙරහැර බලන්න ආපු නැති අය එහෙනම් ඔන්න ඉතින් අපේ ගින්දර පූල කරකන ඇත් යනවා. ගිනි පූල කරුව සෙට් එක යනවා ඉතින්. ඔන්න එහෙනම් පෙරහැර බලන්න එහෙනම් මම නවතින්න. ඔන්න එහෙනම් පෙරහැර බලලා අපි කතා කරමු. මේ ගෙලි බෝල මේ තමයි සූර්ය අපිට සූර්යයා නැත්නම් මේ පොළොවේ පූජිනවා කියන්නේ පොළොවේ ඉන්න විසු වලින් අපිට දස්නක් දෙනවා හැබැයි ස්ටාර්ට් කරන්න පෙරහැර නිමා වනතුරු භූමිකල් වල මේගොල්ලෝ මේක පොළොව නඩනකොට යනකොට මේගොල්ලෝ මේ පැය 3-4ක් විතරක් දෙල්ලමක් කරන්නේ ඇඟ කොයි තරම්නම් රත් වෙනවද ඇත්ත. නියත අභ්‍යාසයක් නේදෝ මේවා කරන්න පුළුවන්. දැන් අපිට පේනවනේ ඉලි රවුම. ඒ රවුමේ අට පොළොක තියෙන 18ක විතර තරුණ දරුවෙක් වෙන්නේ. 18 ඔන්න ඉතින් මේ වැඩි තමයි මම බලන්න ආසමංගයක් ඉතින් පෙරහැරේ කොහොමද අපේ පොඩි කොල්ලා ඉතින් ගිනි බෝල ටික උඩට දාලා අතර ගත්තේ ඉතින්. හැබැයි ඔබ හිතනවා මේ දරුවා අපිව මෙච්චර මෙහෙම සතුටු කරලා එතන ගියාට පස්සේ ඇස් දෙක රතුම රතුයි. ඇඟින් දාඩිය වැහෙනවා.
මේ ඇඟට ආපු මේ රසය තුරන් කරගන්න පිටස්තර සංස්කාරය කරන්න දෙන්නේ. මම මට තව දෙයක් උගන්වන්න. දැන් ආයෙත් දැන් කරකවන මූලකයේ නතර මේ බොද්ධතරන් අපහසුනා දෙකතරන් පුරුදුකාරී වුණා. මේ මට කරා මේ කරකවන හැම දරුවෙකුටම මහා අභිමානයක් එක තමයි යෝනි මූල බැක්කප් වල මුල ආඩම්බරයක්. මම කියන්නේ උත්තර දෙනවා මේ දහස් ගණන් කලාදී ඒ ඉස්ලාම තමයි ලෝකේ කරන්නේ. මොකද ඒවගේ පරම්පරාවල යන දේවල් නෙවෙයි. හැබැයි අර්ථණීය පරම්පරාව වෙනවා. නමුත් ඒවල් දරුවෝ සහ කණ්ඩායම් මේකට දැන් මා දන්න කණ්ඩායමක් කොළඹ ප්‍රදේශයේ ඉන්නවා. මොකද මේ පාරම්පරිකව නෙමෙයි. මේ දරුවන් එකතු වෙලා හදාගන්න කණ්ඩායම. ඉතින් අර වල ඉන්න මේ ලක්ෂණ අලංකාර දරුවෝ මවනවා. මේකේ රවුමට කැරගෙනකොට මොකද කියන්නේ මේ සූර්යයා සහ ග්‍රහවස්තු මේ කැරගෙන්නේ. මොකද අටමලක තමයි මේ අර ඉන්න පරතන එක දරුවෙක් ඉන්නවා. මේ කැරගෙන්නේ අපි ග්‍රහවස්තුද කියන සංකල්පයක් එනවා. මම ඒක නෙමෙයි. සංකල්පයක් විතරයි ඔබට දැනට සඳහන් වෙලා නැහැ. මේකත් තව සුපිරිම එකක් ඉතින් කොහොමද රබන් ටිකුටරේ අද්දි තියෙන ලස්සන ඉතින් හරි එහෙනම් අපේ නියතක මම කියන එකත් අහගෙන ඔයාලා දැන් පෙරහැර බලාගෙන ආවනේ. ඔන්න එහෙනම් ටික ටික අපි පෙරහැර ඉවර වෙන්න ළඟ වෙන්න තමයි යන්නේ. ඒකත් බලන්නකෝ.
වර්තමානයේ සඳහා අපි ඉතින් අපේ පෙරහැරේ යන පොඩි දඟයාගේ නැටුම ඉතින් කොහොමද පැවතියේ? ඔන්න එහෙනම් පෙරහැරේ අන්තිම තැනට අපි ඇවිල්ලා ඉන්නේ. දැන් ඉතින් මෙච්චර දාලා පෙරහැර බැලුවානේ. කොහොමද ඉතින් මෙතන පෙරහැර බලන්න හිටපු සෙට් එකක් ඉන්නවනේ. ඉතින් කමෙන්ට් එකක් දාලා අපිට සපෝට් එකක් දෙමු එහෙනම්. ඔන්න එහෙනම් පෙරහැරේ අන්තිමේටම තමයි දැන් ඇවිල්ලා ඉන්නේ. ඔන්න එහෙනම් කරඬුව අරගෙන එන හස්ති රාජයා නම් එනවා. මෙතනින් පෙරහැර ඉවර වෙනවා. පෙරහැර බලගන්න ආපු කට්ටිය එහෙනම් යටින් කමෙන්ට් එකක් දාගෙන යන් අපිට. ඔන්න එහෙනම් අද දවසේ පෙරහැරත් ඉවරයි. ඔන්න එහෙනම් කරඬුව ළඟට මෙනකන් ඉඳලා මම මේකේ වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. ඔය තියෙන ඉතින් ලස්සනට අපේ කරඬුව ඇත්තටම ඉතින් ලස්සනට ඒක සරසලා තියෙනවා. මේ තමයි ඉතින් පෙරහැරේ අවසානය. එහෙනම් අයිත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්න. බයි.